Kemudian bersanjung sama semua. Bagaimana Dr. Kolonisi Vidyadi, Manu Vidya Pipale, Upadhyay. Kolonisi Vidyadi, Manu Vidya Pipale, Upadhyay. Dapunu Afrikawe, Mongoli Vidyadi, Adhyapani, Upadhyay. Kolonisi Vidyadi, Manu Vidya Pipale, Lakana, Acharya Upadhyay. राज्य पंडित शास्त्रपति वाक विद्यापति अध्यापन वेदी काव्य विशारद नमक्यान अवसर पूज्य अलगमे अमितानंद हिमी गाल्द कला अध्यापन अध्यक्ष उन्नवासे මෙම කාව්‍ය ධර්ම දේශනාවක් සත්‍යයන්ය පවත්වාගෙන යාම සඳහා මම ගෞරවපූර්වක ආරාධනා කරනවා සියලු දෙමාපියන් දූ දරුවන් ආදරයෙන් පිළිගන්නවා. Kau sadhana yang kuat mana, nawat sadhana yang kuat mana, nawat hai sadhana yang kuat mana, Bapa yang bawa patibelam ovani panyuga wadini sambududiya raga
අනිපන්න Saranam gacchami
Dutiyampi Buddham Saranam Gacchami Dutiyampi Dhammam Saranam Gacchami Dutiyampi Sangham Saranam Gacchami Tatiyampi Buddham Saranam Gacchami Tatiyampi Dhammam Saranam Gacchami Tatiyampi Sangham Saranam Gacchami Panatipata Veramani Sikapadam Samadhyami Adinadana Veramani Sikapadam Samadhyami Kabiru Mitara Veramani Sikapadam Samadhyami Mutamana Veramani Sikapadam Samadhyami Surami Rajamantama Dattana Veramani Sikapadam Samadhyami Kalau partner Samanta Candaletu Anta Gandam Devata Sandamam Muniradas Sunantu Saggamukadam Dhamma Savana Kala Ayam Badanta Dhamma Savana Kala Ayam Badanta Dhamma Savana Kala Ayam Badanta Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Namo Tassa
සද්ධා බුද්ධ සම්පන්න කාර්මික ගුණගරුක වාසනාවන්ත බෞද්ධ පින්වතුනි දුආදරුවනි ඔබ සාමදනාම මේ මොහොතේදී බලාපොරොත්තු වන ලබන්නේ උතුම් වූ කාර්යමය ධර්ම දේශනාවක් පමණක් නොව පිරිත් ධර්ම දේශනාවක ශ්‍රවණය කරවා ගැනීමයි. මලයිරු බවින ජන්දහයාමේදී තමගේ සෝකෝ විහාරස්ථානයේ සිට බිකෝ වහන්සේ නමක් මේ උතුම් ස්ථානයේ වඩම්මාගෙන අවිනිම්මා දෝවලාදී වතාවක් ඉස්තු සිද්ධ කරලා සුදු ආසන මස්තකයන් පළවලා උන්වහන්සේට දහකට්ටිය පිළිගන්වලා ආරාධනා කරන්නට යෙදුණා. මේ උතුම් වූ පින්කමේ ප්‍රධානම පරමාර්ථය කියන්නේ කුමක්ද කියන බව මාත ලබා දී තිබෙන කාලයට අනුව කාල පරිච්ඡේදයට අනුව බලාපොරොත්තු වන ලබන්නේ උද්දේයාත කෙලවර පරිදි උචිතවන පරිදි අර්ථාන්විතව ඥානාන්විතයෙන් තථාගතයන් වහන්සේ පදිකලකින් බුදුවරේ වශයෙන් එක් පදිකලකින් වහන්සේ ಭಾರತයේ විදු මහා පරමවත් කුෂ්ඨවෝ ශ්‍රේෂ්ඨවෝ තාර්කිකෙක් වශයෙන් ලෝකයාට කනුපානාවන් තාර්කවෝ දර්ශනයකින් පමණක් නොව තාර්කවෝ අවබෝධතාවයෙන් ලෝකයාට දේශනා කර තිබෙන්නේ කෙසේද කියලා බව පැහැදිලි කර දීම මාගේ තවත් ප්‍රධානම පරමාර්ථයක් කොට සැලකනු ලබනවා. මේ උතුම් පින්කම සඳහා මම ආරාධනා කරනවා වූ අපේ විජේරත්න මහත්මයාගේ ඒ පුතුණුවන් වන ඒ හර්ෂ විජේරත්න පුතුණුවන් දැන් මෙතන සිටිනා වූ ඒ දුආදරුවන් සදා අධ්‍යාපන කටයුතු කරගෙන යාම සඳහා ප්‍රධානයෙන්ම පිරිත් ධර්ම දේශනාවක් දේශනා කරවාගෙන මේ දුආදරුවන්ට ජීවිතයට යම් යථාර්ථවාදී වූ සංකල්පයක් යථාර්ථවාදී වූ ධර්ම සංකල්පයක් ලබා දෙන්නට කියලා මම ආරාධනා කරන්නට යෙදුණා. ඉතින් මම ගාල්ල ප්‍රදේශයේ රාජකාරී කටයුතු සඳහා නියැලෙන මොහොතක ඒ කරන බාරේ කටයුතු කියන්නේ කොහොමද කියලා මහා අවබෝධ කරගෙන මේ උතුම් වූ පරාතක මේ උතුම් වූ ස්ථානයට මට වැඩම කරවීම පිළිබඳව මම නිහතමානී ආචාර ධර්මයන් වලට අනුකූලව භක්ත්‍යාත්මක පුණ්‍යානුමෝදනාව ඉෂ්ට සිද්ධ කරන්නට මා බලාපොරොත්තු වන ලබනවා. පින්වත්නි, තථාගත වූ බුදුරජාණන් වහන්සේගේ දහමට අනුව උද්දේශක ජීවිතයක් සකසා කරගන්නේ කොහොමද? ජීවිතයේ අපි අවබෝධතාවයකට පත්වන්නේ කොහොමද කියන බව බුදුරජාණන් වහන්සේ විසින් ලෝකයාට කරුණාවක් වැඩි දේශනා කරවදාලා. ඉතින් අද මට බණ කියන්න ටිකක් හරි අමාරුයි. ඉස්වා දරුවෝ ඉන්නේ. ගොඩක් මම කියන්නේ නේද? වැඩි කියයිනේ.
ඒක ටිකක් කියන්න හරි අමාරුයි මම. හැබැයි කාලානුරූපීව බණ කියන්නත් වෙනවා. කවියනොත් කියන්න වෙනවා, ඉක්කොත් කියන්න වෙනවා. කවියම කිව්වා ඒ වෙන්නේ නැහැ. කවියම විතරනේ. සම්මානිත මහාචාර්යතුමිය රාවේන්ද්‍රයන් නිෂ්පාදනය කළපු සිංහල සාහිත්‍ය වංශයේ තුල ලස්සන කවියක් තියෙනවා. ඒ කවිය පිළිබඳව අපි මතක් කිරීම සහ බලමු. කවි කීමට වොකට පොඩියා මුදුරුවනේ යමුවෙන් සිත සමහරු ඇති බවද වේ කනදාතුයි එහෙම සිතතොත් උවැදියනේ සඳදට නමක් කවි ආහාරු රාන්නුනේ පෙන්වා පුරන ලද මහාකුණ මහාකු බලේ වදවතු පරද වාපුදුයිනි අගකුමුලේ බුදුවා මුදුරු වන්දුදු බල ලැබුවේ කවියක් කියා ලලු ප්‍රීතිය පාරකලේ සංගීතයේ රසයක් කාමික රසයක් කියලා කියන්නේ එකම දෙයක්. ඒකට හේතුව තමයි මේ ලෝකයේ ජීවත් වෙන මිනිසුන් අතර අපි කවියේ ධම්ම අපි පොඩි ළමයාගේ මනස පිළිබඳව හිතනවා. කවියක් කියලා කියන්නේ මොකක්ද කියලා බව හින්දි භාෂාවකදී විග්‍රහ කරනවා මහාචාර්ය රාජකෘෂ්ණන්. කාව්‍ය ශාස්ත්‍ර විනෝදේන කාලෝ ගත්තවිමතා ව්‍යසනේන මුල්භාරම් නිර්ව්‍යාකල හේනවා. ජීවිතය කියලා දෙය අධ්‍යයනය කරනකොට පුද්ගලයාගේ ජීවිතය යනු කාව්‍ය ශාස්ත්‍ර විනෝදේන සමාන මිනිසුන්ගේ ජීවිතයන් ගත කරන්නේ කවියෙන් ශාස්ත්‍රයෙන් තමයි මනුෂ්‍යයාගේ ජීවිතේ විනෝදේ ගත කරන්නේ. හැබැයි සමහර මිනිස්සු ජීවිත ගත කරන්නේ කොහොමද? මන්ත්‍රයන් වලට භාවිතා කරලා අනිසි ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගෙන අනුන්ගේ ඕපදූප හොය හොය අනුන්ගේ ජීවිතයන් ගත කරන දිහා බල බල තමයි රුවසලේකට වල කහන නිර්ව්‍යාකල හේනවා එවැනි අය ගත කරන්නේ. ඒ මිනිසුන්ගේ ජීවිතයන් අධ්‍යයනය කරනකොට ඒ මිනිසුන්ගේ ආත්මවාදී සංකල්පයන් අපි හිත අතුලට අපි අධ්‍යයනය කරනකොට ඒ මිනිසුන්ගේ ජීවිතයන් අද සතුටක් විඳින්න පුළුවන්. හැබැයි අනාගතයේදී ඕන පසුතැවීමකට පත් වෙන්න පුළුවන්. අතනදී ජීවිතය කියන එක. අපි කියන්නේ life is bed of not roses. ජීවිතය කියන දේ රෝස මල් යහනාවක් නොවේ. ජීවිතය කියන දේ ගත්තම කටුක යහනාවක්. ඒකට හේතුව මොකක්ද? පොඩි කාලේ ඉඳන් දරුවාගේ ජීවිතය අම්මා කෙනෙක් ඒ දරුවෙක් යහමකට ගන්න. දරුවෙක් එවැනි තත්වයකට ගන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කරන කැපවීම කියලා හිතන්න බෑ. ඒ තරම් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවෙක් කැපවීමක් කරනවා. එතන මේ ජීවිතය අපිට ලැබිලා තියෙන කාලේ අපි කිරිබොන කාලේ කිරිබොන. අධ්‍යාපනය කරන කාලේ අපි අධ්‍යාපනය කරන්න ඕනේ. ඒක අපිට අනිත් බාහිර වැඩකට වැඩක් නැහැ. අපිට ඒක අදාළත්වයක් නැහැ. ඉගෙන ගන්න කාලේ දරුවා ඉගෙන ගන්න ඕනේ. විවාහ වෙන්න තියෙන කාලේ විවාහ වෙන්න ඕනේ. රැකියාවක් කරන කාලේ රැකියාවක් කරන්න ඕනේ. එහෙමනේ මේ පොල් සංස්ථාදී දැනගත කරන්න ඕනේ. ඒකම තමයි හින්දි භාෂාව තුලක් තියෙන්නේ. ඉන්දියානු දර්ශන තුලක් කිසිවරු දක්වන්නේ.
ඉගෙන ගන්න කාලේ අපි ප්‍රේම සම්බන්ධතාවයෙන් අනිත් දේවල් වලට අපි කොට ගන්න කිව්වොත් ජීවිතය කියන්නේ අපි අහන්නවක් කරනවා. ජීවිතේ කඩා හැප්පීම් වලට ජීවිත අනන්ත ප්‍රමාණ අපිට මුහුණ දෙන්න වෙනවා. අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ කියන එකම බලාපොරොත්තුව තමයි දරුවෙක් ලෝකුවක් කරන්නේ. ඒක තමයි අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ කියන එකම හිම. මගේ දරුවාට හොඳ උපාධිධාරය. මගේ දරුවා හොඳ තැනක ඉන්නවා. මගේ දරුවා නිකන් දරුවෙක් නෙවෙයි. කියනට අම්මාගේ තාත්තාගේ හදවත තුල ඒ දකින්න සතුටු කඳුළු කියලා හිත කරන්නට බෑ. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කරන කැපවීම කොච්චරද කියලා හිත කරන්නට බෑ. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ අම්මා කියන්නේ කවුද කියන බවත් තාත්තා කියන්නේ කවුද කියන බවත් පෙන්නනවා. ඒ නිසා ජීවිත තුළදී අපි කර්ම කාරණාවන් අධ්‍යයනය කරනකොට අපි මතක් මේ පිළිබඳව විමසා බලමු. ලස්සන කලින් හකුනා ගන්න තුරුලොව හොඳ නරක දෙක තෙවනල්ලම් විලද අම්මා තොයයි රැක උනුවෙන හදව තම් අම්මේ දරුන් දැක අම්මේ ඔබයි මේ මුළු ලොව අයින්දක අම්මා කෙනෙක් කරන කැපවීම තාත්තා කෙනෙක් කරන කැපවීම කියලා නිම කරන්න බෑ. කල්පනා කරන්න. උදේ පාන්දර නැගිටිනවා. 4ට 4 අමාරුද? ඒක කවදාවත් අපිට කරන්න බැරි දෙයක්. උදාසන නැගිටපු ගමන්ම තේ ටික හදලා දෙනවා. අත හොදන්න වතුර එක දෙනවා. එපමණක් නෙවෙයි ඉස්කෝලේ යන්න කෑම ටික පවා උතලා දෙනවා. කල්පනා කරන මේ තරම් පුදුම කැපවීමක් එක දවසක් දවස් දෙකක් දවස් තුනක් නෙවෙයි. අවුරුදු 10ක් මේ විදිහට කැපවීම කරනවා. ජීවිතය තුළ කල්පනා කරනවා. මේ ජීවිතය අනන්ත ප්‍රමාණව අපි අධ්‍යයනය කරනකොට එහෙම කැපවීම කරනවා. එහෙම දේවලුත් කළ අනන්ත ප්‍රමාණව දරුවන් වෙනුවෙන් දරුවන්ගේ රෙදි ටිකක් හොදලා දෙනවා. දැන් අපි චීනෙට ගියපුවාම අපි ජපානයට ගියපුවාම ඒ දරුවන්ගේ වෙනස් ස්වභාවයක් තියෙනවා. ලංකාවත් එක්ක අධ්‍යයනය කරනකොට ලෝකයේ හොඳම এডুকেෂන් ලයිෆ් එක හොඳම අධ්‍යාපන ජීවිතයේ තියෙන්නේ ශ්‍රී ලංකාවේ. ශ්‍රී ලංකාවේ ජීවිතය පිළිබඳව අපි අධ්‍යයනය කරනකොට පොඩි කාලේ ඉඳන් දරුවාට පොතපත කියන්නේ මොකද්ද? හැසිරීමේ ඉඳන් කියලා දෙනවා. කල්පනා කරනකොට ලෝකයේ හොඳම ආචාර ධර්මයන් වලින් තියෙන රට තමයි ජපානය. පොඩි කාලේ ඉඳන් දරුවට සමස්තක කියන්නේ ඉඳන් උගන්වනවා. කනකොට කොහොමද කණ්ඩෝනි කියන දේ උගන්වනවා. කනකොට අනිත් අයත් එක්ක අපි කතා කර කන්නේ. ඒක මහත්මා ගතියක් නෙවෙයි. කනකොට අපි එතනින් උඩට කන්න බෑ. අල්ලේ ගා ගන්න බෑ. ඒ දේවල් හැම දෙයක්ම දරුවෙකුට උගන්වනවා. ජපානයේ. පොඩි කාලේ ඉඳන් දරුවෙකුට පොත පතක පමණක් සීමා වෙච්ච දරුවෙක් මේ ලෝකෙට වැඩක් නැහැ. අධ්‍යාපනය කියලා කියන්නේ අධ්‍යාපනික පුලේ ගාථා සත්‍යයේ හේතුවන්තක. අධ්‍යාපනය කියලා කියන්නේ පොත පතක පමණක් සීමා වුණොත් ඒ දරුවේ වනේ අන්තකදෝ ඉව වනේකින් අන්තෙක් කාමනවා. දරුවේ පොත පතක පමණක් සීමා වුණොත් දරුවෝ ඒක පමණයි ගන්නේ. කැමරක හදා ගන්න බෑ. ගෙවල් විදුලි ටික අමුවා ගන්න බෑ. කල්පනා කරගන්න තමන්ගේ අඳුර ටික හොදා ගන්න බෑ. මල් කලයක් හදන්න දන්නේ. වතුර ටිකක් දාන්න දන්නේ. කැම ටිකක් තමන්ට පුළුවන් විදිහට හදා ගන්න දන්නේ නැහැ. පොතපත පමණයි. එහෙම අධ්‍යාපනයක් වැඩක් නැහැ. එහෙම වුණා අවදාදී අර අම්මයි තාත්තයි තමයි
අනාගතයේදී දුක් විඳි. පොඩි කාලේ ඉඳන් දරුවාට ආගම දහමක් කියලා දිය යුතුයි. කල්පනා කරන්න. පොඩි කාලේ ඉඳන් දරුවාට ආගම දහම කියලා දුන්නොත් අම්මට තාත්තට වයසට යනකොට කවදාවත් දුක් වෙන්න හේතුවක් නැහැ. අද බලන්න අම්මලා තාත්තලා කොච්චර මහාන ඉන්නවද කියලා. කොච්චර අම්මලා තාත්තලා බුඩි කවද කියලා බලන්නකො. මේ සමාජික අධ්‍යයනය කරනකොට මම මේ පිළිබඳව සමයාන්තර දර්ශනය කරනවා. මම ඉන්දියාවේ නාලන්දා විශ්වවිද්‍යාලවල මම පරිශීලන විසිකාණක් කරලා තියෙනවා මේ සමාජ දර්ශනයේ. ඒක තමයි මම ටිකක් සාමාන්‍ය මේ මට ජීවිතය ගැන දන්නේ ඈ ඒකට මට මේ පිළිබඳව හොඳ යන්තා අවබෝධයක් තියෙනවා. මේ ජීවිතය අධ්‍යයනය කරනවා. එහෙම ජීවිතයක් ගත කරන තුලදී ධර්මයේ මේ ලෝකයට බිහි කරපු අම්මා කියන්නේ කවුද? හඳුනා ගන්න තුරුලෝ හොඳ නරක දෙක. මේ පුතේ දහමක් සමාජය, මේ පුතේ පෞකාර සමාජය කියලා දෙන්නේ එකම දෙනා තමයි අම්මයි තාත්තයි පමණයි. ඥාතියෙක්වත්, හිතවිතුරෙක්වත්, යාළුවෙක්වත්, තමන් ආශ්‍රය කරන හොතම යාළුවෙක් කියලා දෙන්නේ. ඒක තමයි ඇත්තම කතාව. ඒක තමයි පැහැදිලිම කතාව. පිළිගත්තත් නැතත් ඇත්තම කතාව. හඳුනා ගන්න තුරුලෝ හොඳ නරක දෙක. මේ පුතේ හොඳ සමාජයේ මේ ගමන ඵලය. මේ පෞකාර සමාජයේ ඔබට වැටුණත් කවදා හරි මේ ඵල විපාකෙට ඔබට මෝඩ වෙන්න වෙනවා. ඔබට කවදා හරි මේ ගමන ගියොත් ඔබට කවදා හරි ඔබට හිරගේට විත්තියේ දෙන්නා වූ අර ජගඩ කුරු ටික ගණන් කර කර ඉන්න වෙනවා. එව්වා කවදාවත් යාළුවෝ කියලා දෙන්නේ නැහැ. යාළුවෝ බලන්නේ ඇත්තයි කරගන්න. පොළඹවා ගන්න. අභිප්‍රේණය කරගන්න. කල්පනා කරන්න. හඳුනා ගන්න තුල හොඳ නරක දෙක. අපිට මොනවා හරි දෙයක් වෙච්ච ගමන් අවසානයේදී අපිට තේරෙන්නේ තමන්ගේ වදාපුවමයි තාත්තයි කියලා. ඒ අර කිසිම දෙයක් නැහැ. හිත විතරක්වත් නැහැ. ඔය කියන්නේ මොකද? කියනනේ ගල් බෝතලේක බොණ්ඩ ඉන්න යාළුවෝ 100ක් ගියා. සේලයි බෝතලේක යාළුවෙක් නැහැ කියන්නේ. අදාළට කියන්නේ පණ යන්න බොණ්ඩ ඉන්නවා. තමන්ට අවසානයේදී කරදරයක් වෙච්ච ගමන් නිකන් රුපියල් 1000ක් ඉන්නත් බලන්න. යාළුවෝ නිකන් කියලා. එහෙම සමාජයක් අද මේ ලෝකෙ තියෙන්නේ. පිළිගන්නත් මම හොඳට මේ සමාජ ගැන දන්නවා. තරයාවාදී ගැන හොඳටම දන්නවා. මනෝ විශ්ලේෂණවාදී කියලා කල්පනා කරනවා. හඳුනා ගන්න තුරුලෝ හොඳ නරක දෙක. මම කැම්පස් ජීවිතයක් ගත කරන්නේ. ඔව් අතර මම කොළඹ විශ්වවිද්‍යාලය. හඳුනා ගන්න තුරුලෝ හොඳ නරක දෙක. සෙවණල්ලක් විරත අම්මා සොයයි රැක. යමේන තන මොනවද කරන්නේ? කින්ද මන්ද කියන දේ හැම දේම දෙවියෙක් වගේ හොයලාකලේ තුමු අම්මයි තාත්තයි තමයි. කල්පනා කරන්න. උණුවන හදවතක් අන්නේ දරුන් දැක දරුවෝ කොච්චර දෙමව්පියන්ට ගැහුවා දෙමව්පියෝ කවදාවත් දරුවෝ කෙරෙහි වෛරයක් නැති කරගත්තේ නැහැ. ඔවුන් මේ ලෝකෙට ජාතක කරපු නිසා උණුවන හදවතක් අන්නේ දරුන් දැක අම්මේ ඔබයි මේ මුලව අහිංසක මේ ලෝකෙක අහිංසක බාරව හිතවාදියා තමයි අම්මා කියන චරිතය බුදුහාමුදුරුවෝ කියනවා. කල්පනා කරන්නේ තරම් අම්මා කෙනෙක් දරුවෙක් මේ ලෝකෙට බිහි කරලා විවාහ දීපියට පත් කරගන්න සෙවණල්ලක් වගේ ඉන්නවා. අද මේ සමාජය තුළදී අනන්ත අප්‍රමාණ වූ දේවල් පැත්තෙහි වෙලා නොයෙකු ආකාරයකට මේ වටිනා ජීවිතයන් විනාශ කරන ස්වභාවයක් තමයි අනන්ත අප්‍රමාණ අපිට බණ අපිට කේන්ද්‍රීය තත්ත්වයකින් තියෙන්නේ. ඒක අපිට බුදුම දුක. යන්නක රෙස්ටුරන්ට් එකකට මම වෙනම රිසර්ච් එකක් කරන්නේ. ඉතින් පුතුවක් යහක් ඉන්නවා එකට එක. වෙනම රිසර්ච් එකක් කරනවා මොන සමාජයකටද? අම්මයි තාත්තයි කඩේ කියලා කාමුකට උපස් කරලා තමයි දරුවන්ට පන්තියක් සල්ලි දෙන්නේ.
එහෙම අස්පනාත් අහලක් තියනවා දැකලා තියෙනවා. ඒක ලස්සන කවියකින් විග්‍රහ කරනවා. කනකර අබරන විකුණා දමන දන පුසපුරවන්න ඇතිවත විකුණ දින හදවත් දෙදගනී මවගේ තිබුණ දින මට සිතුමිනකි අම්මා අකුරු තුන කනකර අපරණ දෙවිතුමා දමන්න නැත්තම් පන්තියට නැත්තම් අනේ ඉතින් කරාබුද කරලා කරලා දරුවන්ට ඒ දේවල් කරනවා. දරුවෝ ඒකට මොනවද? ඒක සමාජයේ තියෙන අස්පනා අම්මලා තාත්තලාට දරුවෝ පස්සේ ඉන්න බෑ. ඈ අම්මලා තාත්තලාට දරුවෝ පස්සේ ඉන්න බෑ. ඉදිකට එන්න ඕනේ. ඊයලා රාජකාරී කරන්නේ. දරුවා දැනගන්න ඕනේ මම කවුද? මගේ අම්මා කවුද? මගේ අම්මා ජීවත් වෙන මොන රටාවකද? මගේ තාත්තා කවුද? මගේ අම්මා විඳින දුක මොනවාද? මගේ තාත්තා විඳින දුක මොනවාද? මගේ පෞල් පරිසරයේ කොමන ආකාරයක්ද කියනද දරුවා තේරුම් ඒක නැතෝ කවදාවත් අපිට මේ ජීවිතය ගොඩනගා ගන්න බෑ. දැන් අර හොඳ ලස්සන ෆිල්ම් එකක් තියෙනවා බලන්න. අපේ ප්‍රින්සිපල් බලන්න කොහේ ෆිල්ම් බලන්න මම බලන්නේ දෙපාරක් නේද. ඒක හොඳට තියෙන මේ ගැන පුතේ පුළුවන් නම් ඔතනට දාන්න. ඈ ඒක තමයි ජීවිතය. කල්පනා කරන්න. කණේ කියන කරාමනේ කොහොමද කරන්නේ? ඈ එහෙම නැත්නම් ප්‍රමාණ. අපි කියන්නේ අසුර වැරදුනොත් සසර මන දිනවා. ඈ අසුර තමයි අපිට බලන්නේ. ඒ කියන්නේ ගාථාව නබජේ පාපගේ මින්දේ නබජේ පුරි සාලමේ පදේත මිත්තේ කල්යානේ පදේත පුරි සුන්දරේ නබජේ පාපගේ මිත්තේ පෞකාර ජාලෝ පෞකාර මිත්‍රයෝ පෞකාර සමාජය ආශ්‍රය කරනවා. නබදේ පාපකේ මිත්තේ නබදේ පුරිසාදනේ අතන පුරුෂයන් ආශ්‍රය කරන්න පාතු මොඩයෝනේ නූගත්තුනේ මුලින් අපිට දැනුමක් නෑනේ ගන්න. නබදේ පුරිසාදනේ බජේත මිත්තේ කල්යාණී අපිට ගන්න බැරි වුණා කල්යාණ මිත්‍ර ආශ්‍රය කරන්න. ඒක කවදා හරි තේරුම් ගන්න ඕනේ මේ සමාජය ගැන. ඉගෙන ගන්න බැරි වුණා. බජේත මිත්තේ කල්යාණ. බජේත පුරිසුත්තනේ. මොකද ශ්‍රේෂ්ඨ සත්පුරුෂයන් ආශ්‍රය කරනවා. ඒක අපේ ජීවිතය හරි අත්දැක ගන්න ඕනේ. නැතුණොත් මේ ජීවිතවලදී අපි අනන්ත අප්‍රමාණ දැක ගන්න තියෙන්නේ කටක වේදනාව. රුපියල් 1500ක් යනවට පස්සේ මේ 1500ක් 1000ක් යනවා. ඔකට කොහොම කරන්නේ කියලා නතර වෙලා ඉරිගන්නට ඕක කරන්නේ ඈ මලක් ගහ ඈ ඕනේ කියන්නේ ඈ සීතල පාත් ගහ ගැප්ලින් එකක් ගහ පෙට්ටක් ගහ මුද්දරයක් අලව පන්නේකේ යමු ජොලියේ සත්‍යය ඔක තමයි කියන්නේ ජීවිතේ කවදාවත් ඒක සතුටක් නෙවෙයි. ඒක දුක. ඒක තමයි ජීවිතය අත්දැකීම. ඒක තමයි ජීවිතේ යථාර්ථය. ඒක තමයි ජීවිතේ සුඛ. කවදාවත් ජීවිතවලදී ගමන් කරනකොට බුදුහාමුදුරෝ දේශනා කළ වදාළේ වයසට ගියොත් අම්මා දිනක පුතේ උණු පැන් වලින් නාවලු ලොකු
පිනේ පුතේ අම්මගේ කිලිටි රෙදි සෝදා දෙන්න පුතේ බන්දික අනනා අම්මට කවනු පුතේ වයසට ගියොත් අම්මා යන දෙන්න පුතේ කවදාවත් මමවත් නිවිදින්නේ නැහැ වයසට යනවා වයසට ගියොත් අම්මා යන දිනක පුතේ අපි ඉගෙන ගන්න ඕනේ අම්මලා තාත්තලා සලකන්න අපි හැම කෙනෙකුටම මේ හැකිච්ච කුසලතාවයක් තියෙනවා හරිද මෙතනින් හැම දරුවෙකුට අපි ගත්තොත් ඔක්කොටම බැරි වුණාට අපි උත්සාහ කරන්න ඕනේ අපි කවදාවත් අම්මගේ බඩේ කිලිට ආපු ගමන්ම නැතිත්තේ නෑ මුනි පෙරලිලා අර නේද අදකට කියන්නේ මොකක්ද ඒකට නැගලා එහෙම තමයි අපි අල්ලාගෙන වැටිලා අය අල්ලාගෙන අය වැටිලා වාල්ගෙන තමයි අපි මේ තත්ත්වයට ආවේ එක පාටම අපි ආවම නැගිටින්නේ නෑනේ ජීවිතයත් එහෙමයි අඩාල ජීවිතේනවා ප්‍රශ්න තියෙනවා ජීවිතය තුළ බාධක එනවා නැත්තම් බුදුහාමුදුරු කිව්වේ නෑනේ නත්ති සෝවා khයෝවා නයෝවා බුද්ධෝවා යම් අධ්‍යාරුති ගලන කකට අදාළක් නැහැ කොයින් හරි ගලන කරනවා ජීවිතයත් එහෙමයි හරි පාරේ යන කෙනා හරි පාරේ යනවා ඒක තමයි ජීවිතය කියන්නේ වයසට ගියොත් අම්මා යම් දිනක පුතේ අවදාවත් ඔබේ අම්මා ඔබේ තාත්තා ඉන්නේ නැහැ වයසට යනවා වයසට ගියොත් අම්මා යම් දිනක පුතේ උණු පැන් වලින් නාවල කුටික පුතේ කොච්චර කාලේ නෑවුවා අර වැඩිකර පොළො කට්ටේ කිව් තුනට ආල එකෙන් නෑවුවේ ඈ උණු පැන් වලින් නාවල කුටික පුතේ අම්මගේ කිලිටි දෙවි සෝදා දෙන්න පුතේ කොච්චර කාලේ අපේ ඔක්කොම රෙදි හොදලා දැම්මා හැමතිකක් ගාගටද ඇලටද දොලටද ගගටද හැමතරක මම කියලා ඔක්කොම හොදලා දැම්මා වයසට ගියාට පස්සේ අම්මගේ රෙදි ටිකවත් හොදලා දෙන්න බැහැ පොඩි කාලේ නම් අපි දරුවාට මේ දේවල් කියලා දෙන්නවා කවුරුත් මේක කියන්නේ නැත්තම් කවදාහරි අම්මයි තාත්තයි දුකටපත් වෙන්නේ මහමකට වෙන්න වෙනවා අනිවාර්යයෙන් ඒක වෙනවා ජීවිතේ අම්මගේ කිරිටි සෝදා දෙන්න පුතේ පත්තික අනහනා අම්මට කවර පුතේ පුංචි කාලේ අපිට පත්තික මෙරි කරලා තමයි කෙරුවේ ඈ එහෙම කරලා වයසට ගියාට පස්සේ අම්මට කැමතිකක්වත් දෙන්න කියලා කියලා එමත් මේ සමාජය තුළ තියෙන්නේ ඒ නිසා ජීවිතවල මේ ලෝකේ කොච්චර දේවල් කරගත්තත් වැඩක් නැහැ දෙමෝපියන්ට සලකන්නේ නැහැ දෙමෝපියන්ට අපි ගරු කරන්නේ නැහැ අපි ගුරුවරයාට ගරු කරන්නේ නැහැ ඒ කියන්නේ ඕවාද සිප්පදානේන සික්ඛා වේදි මමන්තරු අපි කියන්නේ ජීවිතවලදී අපි ගමන් කරනකොට ගුරුවරයාට අපි ගරු කරනවා ඊළඟ අම්මා තමයි ගුරුවරයා අම්මා මේ ලෝකෙට දාපෙත් කරා අවුරුදු 13ක් අපි යටින් ගුරුවරයා තමයි අපි කයන්නේ ඉඳන් ඔක්කොම මේ සමාජයේ ඔක්කොම කියලා දෙන්නේ ඒ 13ක්ම තමයි නේද ඒ නිසා ජීවිතවලදී අපි හැම දෙයක්ම තේරුම් අරගෙන කටයුතු කරන්න ඕනේ නැත්නම් යන්තර මහලු නිවාසවලට ඔය දෙකටම මේ මහලු නිවාසයක් තියෙනවා ඊළඟට මේක යන්නේ මේ ලෝකේ ඉහළම අය ඉන්නවා නීතිඥවරු කියයි මහාචාර්යවරු කියයි කතිකාචාර්යවරු කියයි විදුහල්පතිවරු කියයි වෛද්‍යවරු කියයි බැංකු කළමනාකරුවෝ කියයි අධ්‍යක්ෂකවරු කියයි මේ ලෝකේ ඉහළම රැකියා කරන අයගේ අම්මලා තාත්තලා ඉන්නේ පාලනය මේ ලෝකේ අපි කොච්චර දේවල් කරගත්තත් වැඩක් නැහැ අපි අම්මලා තාත්තලා සලකන්නේ ඒක ලස්සන කලින් විග්‍රහ කරනවා කුසල ආහාර ටික නොලැබුණි මායින්දයි අම්මේ ගතට නියම සැප නොලැබුණි මායින්දයි
අම්මේ මෙන්නුදුයිනි ළඟදීනිවන් පුරයට යමු අම්මේ අම්මයි තාත්තයි අප වෙනුවෙන් කරන දේවල් අධ්‍යයනය කරනකොට කුසල ආහාර ටික නොලැබුණේ මායින්දයි යන්නේ කන්න නැත්නම් දම්පොඩේ කන්න අම්මා බඩගින්න ඉඳලා දරුවන්ට ඒක කන්න කුසල ආහාර ටික නොලැබුණේ මායින්දයි දතට නියම සපන ලැබුණේ මායින්දයි යන්නේ අපේ ශරීරයේ අම්මගේ ශරීරයට සපක් නැතුණත් දරුවා වෙනුවෙන් රැයක් එක නිදිමරා ඒ විදිහට කතරේ කරනවා. රටට නියම සපන ලැබුණේ මායින්දයි. අතට නියම සපන ලැබුණේ මායින්දයි අම්මි මේ කුදු හිමි ළඟදී වන්තරේ යනවා. මේ ලෝකෙදී ජීවත් වෙනකොට අපි අම්මාගේ වටිනාකම තාත්තාගේ වටිනාකම කවුරුත් කියන බව අපි දැනගන්න ඕනේ. එසා ජීවිතවලදී අපි කරුණාකාරණාවන් පිළිබඳව විමසනකොට අධ්‍යාපනය කියලා කියන්නේ මේ ලෝකයේ තියෙන බලවත්ම ආයතනය කියලා කියන්නේ සොක්‍රටිස් අධ්‍යාපනයේ මේ ලෝකේ කරන්න බැරි දෙයක් අපේ හැම කෙනෙකුටම තියෙන අධ්‍යාපනය ජීවිතය තුළදී අපි මේ පිළිබඳව විමසනකොට පොඩි කාලේ ඉඳන් දරුවාට අධ්‍යාපනය කියන වචනය අර්ථය තුළ තමයි අපි අධ්‍යයනය කරනකොට හැමදේම පුරුදු කරගන්න හැමදේම දක්ෂ සතන් කරුවේ සතුරන් සමග ඉදිරියට ගිහින් මොහොන දෙනකොට ඔක්කොම තමන්ගේ සේනාව ගියා සතන් කරුවා සතුරන් සමග සතන් කරන්න පුළුවන් හැකියාව තිබෙන මේ වගේ තමයි අධ්‍යාපනය අපි පොතට පතර පමණ සීමා වෙච්ච ගමන් වැඩක් නැහැ. අර අවුරුදු 17 18 ගියත් අම්මලා තාත්තලා දරුවෝ දෙන්න කොහොමද දෙනවා? ඈ ඔක්කොම කළාද? ඇහැරමත් ඒකේ. ඈ අවුරුදු 17 18 කියලා. කල්පනා කරනකොට ජීවිතේ පොඩි අය ඉන්නේ ඈ තමන්ගේ ජීවිත තුළදී තමන් කාලයක් ගන්න ඈ ඒ අධ්‍යාපනය කරන කාලයක් මේ ජීවිත ලොකු වෙනවා ඈ දැන් අපි අනන්ත අප්‍රමාණමේ සමාජ තුළදී අතිරික්ත සංකටයක් වෙලා තියෙනකද ඕටික නේ ඕටික මොනවද ග්‍රහණිකයට පාප්ති කියන්නේ ඈ ඒ කියන්නේ ඒක දැන් ලෝකයේ මනෝවිද්‍යාත්මකව අවබෝධ කියනවා මනුෂ්‍යයාගේ මේ දරුවාගේ මනස විකෘති කරනවා ඈ ජීවිත තුළ නිතර දරුවෝ ඒ දේවල් වලට ඇතැමි උපසු දරුවෝ අධ්‍යාපනය කඩාකප්පනවා. දරුවන් බලන්නේ ඒක තමයි ලෝකේ. ඒක තමයි සුන්දරය කියන දේ තමයි. එහෙම උපසු අම්මයි තාත්තා තමයි මේ ලෝකයේ අනන්ත ප්‍රමාණ සත්‍යය. මේ ළඟතර සමාජ මාධ්‍යදායක වල වෛරයක් කුණිය අර නේද? විදාක හිටියා ඈ දරුවා කියනවල් එහෙම යන්නේ නැහැ. ඒ ජීවිතවලදී අධ්‍යයනය කරනකොට අපිට නේද මනසට අපිට ප්‍රශ්නයක් ඕන තමයි. ඊට වැඩි අපිට කොච්චර බාහිර ක්‍රියා කරනවා කියනවා කරන්නේ. ඈ මල් බලන්න පුළුවන්. ඈ නිකන් තව ගන්න පුළුවන්. ඒකෙද තියෙන වැඩක් බලක් කරන්න පුළුවන්. ඈ ජාතකයේ දැන් ඔය දරු වැඩි හරියක් යනකොට සවුත් කොරියාවට බලන්නේ රටවල් දිනු වෙලා තියෙන විදිය. ඈ චීනෙට යනකොට ජපානයට යනකොට ඒ දරුවන් මේ මොහොතේ මේ මිනිසුන් නවතම දේවල් සොයා ගන්නවා. නවතම දේවල් කටයුතු කරා යනවා. අපේ මිනිස්සු එකම තැනක. ඒකට හේතුව තමයි අපි ගත කරන ක්‍රමවේදී. අපි ගත කරන පරිසරය වෙනස්. අපි ගත කරන පරිසර රටාව අපි ගත කරන සමාජය ඒ සමාජ කනුව තමයි හැදෙන්නේ. ඒ සමාජ කනුව තමයි අපි කටයුතු කරන්නේ. ඒක නිසා තමයි ජීවිතය අපි හැමදේම තෝරා බේරාගෙන මනාව සීකුතිය කටයුතු කරන්නේ. ඒකලස් අදිටින් ගන්නවා. පවතින රැඳී දරු
තියනිදි අඩු වෙනවා අන්තේ තමයි ඔළුව කියන්නේ නොබේ අම්මයි මේ තාත්තයි කවදාවත් ඔබ මම්මාවක් ගානේ දාලා කියන්නේ නොබේ අම්මයි තාත්තයි කවදාවත් ඔබ වෙල්ලපු ගානේ දාලා කියන්නේ මහා පාරවල් ගානේ දාලා කියන්නේ කොහොමද නොබේ අම්මා මේ තාත්තා මේ විදිහට රැක බලාගෙන මේ විදිහට ගත්තා අද ඔය නැත්තම් ඔය විදිහට ඉන්නේ අද මා මේ විදිහට ඉන්නේ කවුරු නිසාද මේ ලෝකෙට ජාතක කරපු අම්මයි තාත්තයි නිසා කල්පනා කරන්න පළවෙනි රැඳී දරුවාලව බිහිවෙනවා අම්මා කෙනෙකුට පුළුවන් දරුවේ දිව්‍ය ලෝකෙට ගන්න අම්මා කෙනෙකුට පුළුවන් දරුවේ අපාය ඔය ඔක්කොම වැඩේ තියෙන්නේ අම්මගේ අතේ කල්පනා ඒක ළඟදී නේද අර මාර්කට් මොන දේශේ දරුවේ දාන්නේ මුළු නේද දේශ සමාජයේම නේද ඒක ගැන අවබෝධය දැනගත්තේ කල්පනා කරලා කවදාවත් මෙයා මම දෙතාවක ඉඳ දාලා කියන කෝච්චි පෙට්ටි ගානේ මම්මාවත් ගන්න. ඕහොම අනිනක බලන්න. පවතින රැඳී දරුවාලෝ පිහිටනවා. මවකට අපේ කුදුවකලේ විදිනවා. ජීවිතවල කල්පනා අම්මගේ මෙතන කියනකොට කුසලයි. එතන තමයි අපි නිදාගන්නේ. කෙවැනි දෙයකිලේ ටිකක් දුරවනවා. බලාපොරොත්තු තමයි අම්මගේ මේ ලස්සන ශරීරේ දරන්නේ. එවැනි දෙයකිලේ ටිකක් දුරවනවා. මවකගේ සිරුරට සත්‍යයේ කියනවා. බලාපොරොත්තු තමයි අම්මගේ සත්‍ය ජීවිත දරන්නේ. ඒව කරපු අම්මයි තාත්තයි අද මහමක ඉන්නවා. ඒව කරපු දෙමව්පියන්ට ගහනවා. අපි ගත කරන ජීවිතේ කොතනද කියලා තමන්ගේ හදවතින්ම විමසන්න. අපිට කවුරුත් වැඩක් නැහැ මේ ලෝකෙ විනිශ්චයකාරය. තමන්ගේ හදවතින්ම අහන්න. තමන් කවුරුද කියලා. කල්පනා කරන ජීවිතයක් දෙන්න. ඒ නිසා ජීවිතවලදී කල්පනාවන් අධ්‍යයනය කරනකොට මේ ලෝකේ හොඳට ඉගෙන ගන්න තමයි අපි කියන එක උපදේශය. හොඳ විශ්වවිද්‍යාලයක කියනවනේ නේද? තියෙනවා හොඳ টপ 10 තියෙනවනේ විශ්වවිද්‍යාල 10ක්. ක්ලාම් විශ්වවිද්‍යාල තියෙනවා, පේරාදෙණි විශ්වවිද්‍යාල තියෙනවා, කැරළි විශ්වවිද්‍යාල තියෙනවා, ජයවර්ධන විශ්වවිද්‍යාල තියෙනවා, සබරගම විශ්වවිද්‍යාල තියෙනවා, කැරළි විශ්වවිද්‍යාල තියෙනවා. මේ ලෝකේ හොඳ විශ්වවිද්‍යාල ගණනාවක් තියෙනවා. තමන් මහන්සි වෙන්න. අවුරුදු 1යි තියෙන්නේ. අවුරුදු 2 හොඳට ගන්න. දේවල් කරලා තමන්ගේ ජීවිතය තමන් කොට ගන්න. අවදාහරි අම්මයි තාත්තයි වියදම් කරපු සල්ලි වලට මුදල් දෙන්න. ඒ අම්මටයි තාත්තටයි දැනෙන්න. ඒ මිනිස්සු නිකන් කියන්නේ සල්ලි මුදල් දෙන්නේ. එක්ක මේ මහා පොළොවට උර ගැටිලා තාත්තගේ කනකට දානවා. අම්මගේ ගාමන්ට් එකට ගිහිල්ලා නිතරම උදේ කියපුවක හවස් වෙනකම් අරක කකුල මේක කර ඒ හම්බ කරන සල්ලි තමයි කරුවන්ට දෙන්නේ. නිකන් සෝෆා වල ඉඳගෙන AC රූම් වල ඉඳගෙන හම්බ කරන සල්ලි නෙදේ. ජීවිත කල්පනා කරන්න. ජීවිතවලදී ඒ තරම් මුල් කඩලා හරි උලී වැඩ කරලා හරි තමයි දරුවන්ට මුදල් දෙන්නේ. ඒ මුදල් වලින් දෙමව්පියන්ට ලක් කරනවා. නැතුනොත් අනන්ත අප්‍රමාණව අම්මයි තාත්තයි මරණ කම්මයි දුක් හඳු තමයි තියෙන්නේ. අනේ මම මේ ලෝකෙට මේ වගේ දරුවෙක් බිහි කරා. බලන්නකෝ කොච්චර දරුවෝ අහන්නද? මේ සිවිත් පාතාලේ කියන්නේ. කල්පනා කරන්න. උන් දැම්ම එකට හැදෙනවා. පොඩි කාලේ උල්වා කැටි හොරෝ රැත්තෝ වගේ කල්පනා කරන්න ගල්මුල්ලා උඹද සමාජයක තුල අපි ජීවත් වෙනකොට අපේ මහත්මාණන්තියක් තියෙනව නේද? අපේ ජීවිත තුල අපේ මහත්මාණන්තියක් තියෙනවා. දරුවෙක් විදිහට අම්මා කෙනෙක්
ගැහණු ළමයි කිව්වොත්. ගැහණු ළමයි පිරිමි ළමයි කරන දේවල් කරන්න බෑ. පිරිමි ළමයි ගැහණු ළමයි කරන දේවල් කරන්න බෑ. ඒක වෙනස් වුණොත් ඉවරයි. ඒකක් තමයි ගිහි ජීවිතේත් එහෙමයි. පැවිද්දා ගිහියන්ගේ කාර්ය කරන්න ගියොත් ඒක වෙනස් වෙනවා. ගිහියා පැවිද්දාගේ කාර්ය කරන්න ගියොත් ඒකත් වෙනස් වෙනවා. ඒ වගේ තමයි. ජීවිතයේ හැමදේම තේරුම් ගන්න කටයුතු කරන්න ඕනේ. එහෙම කරන්න ගියොත් එහෙම අපිට අවසානයේදී නැගසී එක නැත්නම් භෝගකට නැත්නම් වැඩිකට වගේ තමයි වෙන්නේ. අවුලක් එනිසා ජීවිතය අපි ඥාන මොහොතක් අධ්‍යාපනයේ දැනගන්න වෘත්ති අධ්‍යාපනය තියෙනවා නේද? එක එක නේද? ලක්ෂණ තියෙනවා කොහොමද තියෙනවා කියන එක නේද? අද තියෙනවා අපිට ඒක ඒකම ඕනේ. පොතපත ඕනේ. තමන්ගේ ශරීරය තුලදී සංගෙවිච්ච දක්ෂතාවයක් තියෙනවා. ඕනම කෙනෙකුට මේ ලෝකේ අපි මේ දක්ෂතාවය අපි එළිදක් ගන්න ඕනේ. ඒක අපි හඳක් විතර වෙන්නේ නැහැ. ඕනම කෙනෙකුට තියෙන දක්ෂතාවයක්. ඕනම කෙනෙක්. අපි කොහොමද පාරන්නේ? එනිසා ජීවිතේදී අපි මොන දේවල් අපි මේ දේවල් හැමදේම දැනගෙන කටයුතු කරන්න ඕනේ. නැති වුණොත් එහෙම අපේ ජීවිතය වනේ අන්තගතයි වනේ නන්දද වනේ අන්තගතලු වෙනකොට දස්කල් හැප්පෙනවා. ඔහුට කැමරේට දරා ගන්න බැරි වෙනවා. මනුෂ්‍යයන්ගේ සත්‍යයන් එහෙමයි. යනකොට අපිට හැප්පෙන්න වෙන්නේ දස්කල් එක්ක නෙවෙයි. අපිට හැප්පෙන්න වෙන්නේ ධර්මීය සමාජයක්. නවීන අධ්‍යාපන ක්‍රමවේදයක් එක්කයි. නූතන තාක්ෂණයක් එක්කයි. අපිට මේ ලෝකෙ හැප්පෙන්න තියෙනවා. ඒ නිසා ජීවිතේ තුළදී අපි හැමදේම ඉක්මනට කරගන්න. අද ලෝකේ දිහා බලනකොට අනිත් රටවල් ඉහළට නේද? දිනෙන් දින මොහොතේ මොහොත ක්ෂණයක් ගානේ ඉහළට යනකොට අපේ රටවල් තව අගාධයි. කල්පනා කරනකොට ජීවිතය අපි හැමදේම මනාව දැනගෙන අපි කටයුතු කරන්න ඕනේ. එහෙම නැති වුණොත් ජීවිතය අපේ අඳුරට යනවා නෝන්. එනිසා ජීවිතවලදී අපි කලක්ෂණ කලී විග්‍රහ කරලා බලන්න. උසගිනි දනි පොඩි දරුවා ආදරන විට ඒ අප අම්මයි තාත්තයි දුන්නු දෙතරින් දුන්නු කිරිට අල්පනා කුසකිරි දැනි පොඩි දරුවා අඬන විට ඒනේ අත පෙරලි සිටින විට උගුලේ හවාගෙන දරුවා කුරුළු කොට අම්මා කිරිපොවයි දෙතරින් අගේ කොට අල්පනා ජීවිතේ තුලදී අපි ගමන් කරනකොට අම්මා කියන්නේ කවුද? තාත්තා කියන්නේ කවුද බව මනාව අවබෝධ කරගෙන මරණ පුරාවටයි මරණ පුරාවට සලකන්නේ අය. අපි හැමදාම ඔහොම ඉන්නේ නැහැ වදින විවාහ සමාජ තුල ගියා බලන්න ඒක ජීවිතයක් නෑ නේද? අපි හැමෝම කියලා දෙන්න නැත්තම් කවුද වුණා? අනාගතේ කියලා දෙන්න. කියලා දෙන්න කවුරුත් නෑ. ඒක ජීවිතයක් නෑ නේද? බෑරකින් අම්මට ගාතේ බෑරකින් කියලා දෙන්න නෑ. ඒක එහෙම තමයි හිතනවා. එහෙම දැකලා තියෙනවා. අහලා තියෙනවා. අම්මයි තාත්තයි පිටිපස්සේ උනා. කල්පනා කරන්න. ජීවිතේ කල්පනා දෙන්නේ කරනවා. එහෙම සමාජයක් තමයි තියෙන්නේ. අම්මලා තාත්තලා කොහොම වැඩ හිටියේ මාසවල. අනේ ආම්තුරේ මට දරුවෝ 7 දෙනෙක් ඉන්නවා. අනේ ආම්තුරේ මට දරුවෝ 10 දෙනෙක් ඉන්නවා. අනේ ආම්තුරේ මට දරුවෝ 4 දෙනෙක් ඉන්නවා. අනේ ආම්තුරේ මට දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. හැබැයි අද ආම්තුරේ අපි අසරණ වෙලා
අපි දරුවන්ට කොහොමද ඉගෙන ටික ලියලා දුන්නා. අපි දරුවන්ට කොහොමද මගේ කම් අරාබික කොහොමද සමසේ බෙදලා දුන්නා. හැබැයි හාමුදුරනේ අපිට සලකන්න කවුරුවත් නැහැ. අද අපි මහමදී ඒවා දරුවෝ වැඩ කරේ අම්මලාට. පොඩි කාලේ ඉඳන් දරුවන්ට ආගම දහතු ගන්නන්නේ නැහැ. පව උගන්වන්නේ නැහැ. පින උගන්වන්නේ නැහැ. ජීවිතවලදී කර්මකාරාම අපිට අදිනවා. අම්මා කෙනෙක් කියන්නේ කවුරුත් බව උගන්වන්නේ නැහැ. කියලා දෙන්නේ නැහැ. තාත්තා කියන්නේ කවුරුත් බව උගන්වන්නේ නැහැ. ඒකට එන්නේ ගියාය මහත්ලා අපකට යන දක්ෂෝ වෙනවා. යන මුල් කාලේ අපි උගන්වලා නැහැ. අපේ ගෙදර හදනකොට අපි දාන්නේ මුල් අනිදාල ෆවුන්ඩේෂන් එක නේද? ඒකට මේ ගෙදර ශක්තිමත් වෙන්නේ. ඒ වගේ තමයි දරුවෝ. පොඩි කාලේ ඉඳන් මේ දරුවාට මේ දේවල් කියලා දෙනවා. දැන් අධ්‍යාත්මික ආධ්‍යාත්මික බලනකොට බලන්නේ අන්තාර්ථය මොන කෝටියක් බිස්නස් එකක් තිබ්බත් සුකුලාලට අනිවාර්යයෙන්ම පල්ලියට යනවා. තවද කියන හතරවතාවක්ද පස්වතාවක්ද එයාය සලාත් කරනවා. දෙවියන් නමස්කාර කරනවා. කල්පනා කරනකොට කොච්චර දේවල් දෙවියන්ගේ මොන බිස්නස් එකක් තිබුණත් මේ මිනිස්සු හරියට ගලාවට දෙවියන් පස්සේ වන්දනා. ක්‍රිස්තියානි කෙනෙක් පල්ලියට යනවා. ඒ තුලට කසින මොන දේවල් තිබුණත් ඉඳලා ඒ අය දෙවියන් ආරක්ෂා කරනවා. අපි ඕයකට පන්සලට යන්නේ ඈ ඒක තමයි අත්තම කරනවා. ඒ හැම දෙයක්ම එක්ක අම්මයි තාත්තයි දරුවෝ නේද? අරන් ඒ දේවල් කටයුතු කරන්නේ. අරන් කියලා ඒ දරුවන්ට මේ දේවල් යහමත් කියලා දෙනවා. දරුවන්ට මේ දේවල් කටයුතු කරනකොට දරුවෝ මොකක්ද කියලා ආගම ධර්ම ගැන ගුරුතුමෝ දක්වනවා. ආගම කියන්නේ මොකක්ද කියලා දෙයක් දැනෙන්න හදවතට. අපේ බුදුහාමුදුරුවෝ කියන්නේ කවුරුත් නෙමෙයි හදවතට දැනෙන්නේ. අනිත් ආගම ගත්තාම අපේ දෙවියෝ කියලා කතා කරන්නේ. මොන දේ කිව්වත් ඒ අයගේ හදවතේ ලේවලක් තිබෙන්නේ. යාල් දෙවියන් වහන්සේ පිටපාඩම් කිසිම දෙයකට. ඒකෙන් අපි අපේ සමාජෙ පිළිහිලා සමාජයේ මේ තත්ත්වයට පත් වෙලා කියන්නේ උන් ගේනවා කොහොමද ඒක තමයි අපේ ජීවිතය විනාශ වෙනවා. ඉතින් බලන්න නේද සමහර ජීවිත තුළදී අධ්‍යයනය කරනකොට කොච්චර මේ සමාජ තුළදී අද දරුවෝ නේද අනන්ත අප්‍රමාණ මෝරාගෙන ඉදි ගුලි වගේ සමාජ තුළදී අම්මා කෙනෙක් එක වචනයක් කිව්වොත් ඒකට වචන 10ක් කියන තත්ත්වයකට අද තියෙන ලෝකෙ දාලා. ඒ සමාජයට මේ ලෝකෙ උදාහරණ. අම්මා කියන දේ අහන්නේ නැහැ. තාත්තා කියන දේ අහන්නේ නැහැ. ඒ දේවල් වලට පිටුපා ගමන් කරනවා. එහෙම කී අවසානයේදී අනාත්මකම අපේවර්තනය අපි වෙන්න වල. ඉතින් පස්සේ මොකද වෙන්නේ? කවුරුත් නැහැ අපිට බලේ ගොඩට ගන්න. මම තමයි ඒක තමයි අපි හැමදේම තෝරා බේරාගෙන අපි කටයුතු කරන්න ඕනේ. ඒක නේද? එසා ජීවිතවලදී අපි පිළිදේශනාත්මක දේශනා කරනවා. අපි ඉස්සරහට කියන්නේ සත්‍යය. ඔබේ නේද? මෙතනින් කටයුතු කරන්නේ. ඉතින් දැන් පටන් ගන්නවා නේද? මුලදී මේ දේවල් මේ කටදී අපිට හොඳට කටයුතු කරගෙන නේද? හොඳට අධ්‍යාපනයට මොන දෙන්නේ? MCQ පේපර් එකක් තියෙනවා ලියන්න එකක් තියෙනවා ඉරිගහන්න තියෙනවා ගහනාලේ ගහලා හරියන්නේ නැහැ නේද? පැය දෙකක් දින පේපරේ පැය ඉඳලා හරියන්නේ නැහැ නේද? ඒවා හොඳට කටයුතු කරලා මනාව අවබෝධ කරගෙන සිහි බුද්ධියේ මේ දවස් ටිකට හරි ඩෝන් ඔය ඔක්කොම අහු කරලා මේක කාලේ හොඳට කටයුතු කරගන්න. ඒ ඇත්ත අපිට උපරිම ජීවිතය. ඒකට දුන්නොත් අපි සකන් සයිඩ් කරයි තර්ඩ් සයිඩ් කරයි කියලා අපි ඉඳන් ගියොත් ෆස්ට් සයිඩ් එකවත් නෑ සකන් සයිඩ්.
ඇයි අපි කියන උත්සාහය නැති වෙනවද? එක පාරකට කොට යනවා. විශ්වවිද්‍යාලයක තේරුම් ගන්න හරිම අමාරු කාර්යයක්. ලක්ෂ 3ක් කිව්වොත් ලක්ෂ 3ම ගන්න නෑ. ඈ කොහොමද ආයි නේද? ලක්ෂයකට අඩුම පිටක් තමයි විශ්වවිද්‍යාලයකට ගන්න. එතනත් හොඳම මොළට විඳ බෑ. හොඳ ඥාන කලාවයි වාණිජය කියනවා නේද? ළඟ සයන්ස් කියයි මැත්ස් කියයි අයිතියයි කරනවා. ඒ දේවල් කරනකොට අපි නිවුරුත් අනුමතයි කරනවා. අද මේ ලෝකයේ හැමදාම කරනකොට තරඟ කරනවා. කොළඹ පැත්තට යනකොට ගම් පහකට යනකොට අපි විශ්වවිද්‍යාලවල වැඩි හරියක් මම ෆැකල්ටි කියන්නේ ආර්ට් ෆැකල්ටි වැඩි හරියක් කියන්නේ අධ්‍යාපනයක් නෙවෙයි තමයි. අපෝ තමයි වැඩි හරියක් නෙවෙයි තමයි ප්‍රශ්න. ගම් පහකට තමයි වැඩි හරියක් නෙවෙයි. මාතෘයේ විදියට මගේ දෙයිහාමුදුරුවෝ එනවා මම කල්පනා කරන විතර දරුවෝ කොහෙද යන්නේ ඉඳලා විශ්වවිද්‍යාලේ අපි බලන්න ජීවිතය තුළදී අපි අධ්‍යයනය කරනකොට අපිට මොනවාද අපිට කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා උදැල්ලක් හරි කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේකවත් ගන්න වැඩක් නෑ ජීවිතය තුළදී ඉතින් ක්‍රමයක් කියනවා අන්නත් ක්‍රමයක් කියනවා උයන්ත ක්‍රමයක් කියනවා අපිට මේ ලෝකේ හැමදේ උදාහරණ විදිහට ක්‍රමවේදයක් තියෙනවා මේ ලෝකේ හැම දෙයකම ක්‍රමයක් තියෙනවා අපි ඒ ක්‍රමේ කරන්නේ ක්‍රමේ නොදැන විදුපායන්න කියොත් අර කියන්නේ දැනගී කියොත් කරකරන කියොත් නොදැන කියොත් අතරමඟ තමයි අය නොවන ඒ නිසා ජීවිතේ මේකේ හොඳට දැනගන්න පහදා හතද නේද 10 විභාග පටන් ගන්නවා ඔව් පටන් ගන්නවා කාලසටහන කියන්නේ නේද? ඉතින් හොඳට මේ දේවල් මම කටයුතු කරලා නේද? කුපි ගහන්නේ දේවල් කියන්නේ නැතුව විද්‍යාලයක් කොහොමද තමයි දරුවෝ මම අහලා කියනවා දැනගෙනක් කියනවා එහෙම සමාජයක් ගැන හොඳට අවබෝධයකුත් තියෙනවා දේවල් නොකර හොඳට තමන් නේද ධාර්මයේ කරගෙන පාඩම් කරලා හොඳට පේපරේට මුණ දීලා හොඳ ජයග්‍රහණයක් ලබන්න district එකක් දාලා නේද විලන් ටැන්ක් එකක් දාලා පුළුවන් බැරිකමක් නැහැ නැත්නම් බුදුහාමුදුරෝ උත්ථානේ රක්මමාදේන සංයමේන තමේන දීපක් කලියාත මේ ධාති දන් ඕව නාවිකීරති රකින්නේ නැහැ බුදුහාමුදුරෝ උස්සාය තියනවා මේ ලෝකේ කරන්න බැරි දෙයක් නෑ කැපවීම ජීවිත කැපවීමක් තිබොත් මේ ජීවිතේ දිනන්න පුළුවන් අපිට හැම දෙයක්ම ජීවිත තුළ අපිට කැපවීමක් තියෙනවා. නැත්නම් අපි හිතාගෙන 10 ඉඳාගෙන 7 9 වෙනකම් නේද හිතාගෙන අය හැරලා මට හොදලා අයිත් මොකද ඒ ජීවිත? දුක කාලි ජීවිත. වචනේ කතියෝ. ජීවිත වාක්‍යය. එහෙම ජීවිත අපිට වැඩක් නැහැ. ජීවිතයක් අපි කියන දේ උදාහරණ නැකලා දරුවෙක් වශයෙන් එහෙම ජීවිතයක් ගත කළොත් තමයි අපිට ජීවිත ආශිර්වාදයක් තියෙන්නේ. දෙවියන් දුකෙන් ආශිර්වාදයක් තියෙනවා. අපි කියන්නේ ඉර ආවරට නැගෙන්න කලින් නැගිටින්න කියලා ගෙදරට සීදේවියම කියලා කියන්නේ දරකවල කතාවල තියෙන්නේ. මේ දේවල් අපි අහලා තියෙනවා තමයි. මේ දේවල් අපි දැනගෙන උගත මනස සිල්පයමයි මතුර එනවා. ඉගෙන ගන්නත් මේ ලෝකයේ බාර ගන්න ඕනද තියෙනවා. ඉගෙන ගන්න. මුළු ලෝකයක් අපි දිහා බලන් ඉන්නවා ඉගෙන ගන්නවා. හැමදේම ඉගෙන ගන්න. අල්ලට සිකා වස්තනති කැවිලි කහා යැයි වැල්පල බිම අතුදනි නොලකටුත්තකා අල්ගිය හිටි වැල්ලි ඇදිදෙල නෙන්නා අල්මෙන් අකුරු ගෙනෙනු කුමරු අධ්‍යාපන සමාන දරුවන්ට නේද පුතක් කරන්නේ මම මාත්‍යාලේ බලමු මම මේ ළඟ දැක්කර උසස් පෙළෙන් කරමින් දරුවට නෑ සින්දු කියනවා ඒ දරුවා උසස් පෙළට මුදල් හොයනවා මේ සමාජ මාධ්‍යාලේ වෛරල් වීඩියෝ එක තමා දරුවන්ට අර Zoom meeting එකට නේද Google Meet එකට යන්න බැරි කොට දානවා අපදාපු දෙයක් බලන්න දෙයක් කරලා මොකද කියන්නේ
කන්න නැත්නම් මොනවාද කරලා දුන්නා. අනේ කියන කරාමද කරපස් කරලා දරුවන්ට දේවල් කරා. දරුවෝ මේ දේවල් වලට අනිවාර්යයෙන්ම පිළිගන්නවා. නැත්නම් සමාජයෙන් කවදාද කටදි කරන්නේ කාටද? ජාතකවලටයි දාන්නේ. මේ නොබේ දරුවෝ මේ නොබේ විදියට හැදුවා. ඒ මිනිස්සු මැරිලා ඒ මිනිස්සුන්ට සම්පූර්ණ නැහැ. ඒ දේවල් කවදාවත් කරන්නේ කවදාවත් මේ දේවල් හිතන්නවත් එපා මොකටදීවා. එනිසා හොඳ ලස්සනට ජීවිතයක් ගත කරන්න. හොඳ ලස්සනට අපේ මේ සමාජය තුළ හොඳ ආදර්ශමත් පුද්ගලෙක් වන්න. හොඳ සමාජයක දැනුම් තේරුම් නැති සමාජයක ජීවත් වෙන්න. හොඳ බුද්ධිමත් මිනිස්සු වාසය කරන්න. හොඳ උගත් ශ්‍රේෂ්ඨ විද්වතුන් ශ්‍රේෂ්ඨතරය වාසය කරන්න. එතකොට මේ ජීවිත හදන්න. නැතුනොත් අපි නෝබල් සමාජයක් සුරු කරොත් අපි යන්නේම අගාධ